මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ ලයින් ගාම මහන විදිහ. ඒ ලයින් ගාමට අවශ්‍ය මිමි තමා උරහිස මිම්මෝනා, උස ඕනා, පපුව වට, ඉන වට, ඊට පස්සේ කර ගැඹුර, අත දිග, අත වට. මේ මිමි හදාගන්නේ උරහිස මන් 16ට අරන් තියෙනවා. 16 දෙකට බෙදනවා. 8යි එකතු කරනවා මෙහොම වාසි භාගයයි 8හමාරයි. ඊට පස්සේ උස ගද්දී පපුවට උස, ඉනට උස සම්පූර්ණ උස ගන්නවා. ඒකේ අපි පපුවට උසට අඟල් භාගයක් එකතු කරනවා 10හමාරයි. ඉනට උසට අඟල් භාගයක් එකතු කරනවා එතකොට 16යි. සම්පූර්ණ උසට අපි 1හමාරක් එකතු කරනවා. ඊට පස්සේ පපුව වට බෙදනවා 4න් 36 මං අරන් තියෙන්නේ. ඒ බෙදලා එන උත්තරේට අඟල් 1හමාරක් එකතු කරනකොට 10හමාරයි. ඉන වට 33යි. බෙදීම 4 මෙහුම් වාසි 1හමාරක් එකතු කරලා එන උත්තරේ තමයි අපි ගන්නෙ. කර ගැඹුර ගන්නවා. කර ගැඹුරට මුකුත් කරන්නේ නැහැ අපි. අත දිගට 1හමාරක් එකතු කරනවා වාටිය නැම්මට. ආයංගල් භාගයක් එකතු කරනවා උරහිස අරන්න. එතකොට අතේ දිග මෙහුම් වාසිත් එක්ක 8යි. අත වට බෙදනවා 12යි අත වට. බෙදනවා 2කින්. එතකොට මේකේ අඟල එකතු කරුවත් ඇති. ඔයාලා පුරුදු වෙන්න නම් ඉස්සලාම 1හමාරක් එකතු කරගන්න. එතකොට අත වට මිම්මෙන්නේ 7හමාරයි. මේ මිමි වලින් මම ඔයාලට ඒ ලයින් ගොම අඳින විදිහ කියලා දෙන්නම්. මේකේ අපි ඉස්සර වෙලාම උරහිස ඇඳ ගන්න. ඔයාලා මේ ඕපන් එකකට ගන්නවා නම් මෙතනින් බලවාටි ඉඳලා 1හමාරක් තියාගන්න. 1හමාරක් තියාගෙන ඊට පස්සේ ඉරක් ගහගෙන එතන ඉඳලයි අපි අඳින්නේ. ඔයාලා ඉදිරිය නැම්මට අඳිනවා නම් නැම්මට ගන්න. ඕපන් එකක් නැතුව ගන්නවා නම් නැම්මට ගන්න. 1හමාරක් තියා ගන්නවා මෙතනින්. මම මේක ඔයාලට මේකේ අඟල් වලින් අඳින්න ඉඩ මදි හින්දා මම ඔයාලට සෙන්ටිමීටර වලින් ඇදලා පෙන්නන්න. ඉස්සලා උරහිස රේඛාව කෙලින් අපි ගහ ගන්නවා. ඒ ගහගෙන එතනින් ලකුණු කරනවා අපි උරහිස ගත්ත 8හමාර. 8හමාර ලකුණු කරලා එතනින් ඉඳලා 1.3 කාලක් පාත් කරනවා. 1.3 කාලක් පාත් කරලා එතනින් තමයි ඊට පස්සේ අපි හැඩ රේඛාව ගහ ගන්නවා. දැන් අපේ උරහිස් රේඛාව මේක. ඊට පස්සේ අපිට මේකේ කිහිල ඇඳ ගන්න රැගල් උස හොයාගන්න ඕන. රැගල් උස හොයාදී අපි මෙයාගේ පපුව 36යි. පපුවට ඒ කියන්නේ 36ක් එනවා කියන්නේ මහත ගණයට අයත් වෙන්නේ. එතකොට 36 නම් අපි උරහිස දෙකට බෙදලා ගන්නවා. 36ට වැඩයිගේ. 36ට අඩුයි නම් අපි කරන්නේ උරහිස පපුව වටමින්ම 4 බෙදලා අඟලක් අඩු කරලයි අපි රැගල් උස ගන්න. අපි මෙයාගේ 8ක් ගමු. මොකද මෙයා පපුව 36 නිසා 8 අරගෙන එතනින් අපි ගහනවා රැගල් රේඛාව. රැගල් රේඛාව ගහලා ඒ රැගල් රේඛාවේ තමා අපි ලකුණු කරගන්නේ අර පපුව වටමින්ම. එතකොට රැගල් උස ගත්තා. රැගල් දිග කියන්නේ අපේ පපුව වටමින්ම එන ගාන. අපේ පපුව වට රැගල් දිගට ආවේ 10හමාරයි. 10හමාර ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි ඒ අතර උරහිස්සේ කොනයි රැගල් දිගයි අතර හරි කෙලින් මැද හොයාගෙන ඊට පස්සේ එතන ඉඳලා අඟල් භාගයක් ආපස්සට ලකුණු කරලා අපි ඒ අංශේ කැපිලා යන්න රේඛාවක් ගහ ගන්නවා. මේක අපේ රැගල් රේඛාව අතර ගහගන්නේ කිහිල්ල ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලට ලේසි මෙතන මුල්ලේ ඉඳලා අඟල් 2හමාරකුත් මේ මුල්ලේ ඉඳලා අඟල් 2හමාරකුත් එසේ මෙතනින් අඟලකුත් ලකුණු කරලා ඔයාලට කිහිල්ල හැඩ කරලා ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි උස ලකුණු කරනවා ඇඳුමේ. උස ලකුණු කරන්න කලින් අඟල් 3ක් අරගෙන උරහිස්නේ ඉඳලා එතනින් තමා උස රේඛාව ගන්න. එතකොට අපි ගත්ත උස වලට අනුව උස අපිට ආව පපුවට උස 10හමාරයි. ඉනට උස 16යි. සම්පූර්ණ උස 38යි 39හමාරක්. ඊපස්සේ මෙහෙම ලකුණු කරගෙන
අපි ඒ අතර ඉන්නට රේඛාවක් ගහ ගන්නවා. උස ආපු තැනින් උස රේඛාව ගහ ගන්නවා. ඊට පස්සේ ඉන්න රේඛාවේ ඉන්න වට ලකුණු කරනවා. ඉන්න වට ඉන්නේ 9යි 3 කාලයි. ඊට පස්සේ මේ අත මෙහෙම හැඩ යා කරලා ඔයාලගේ ගොට්ට ලාවට නම් අවශ්‍ය ඔයාලට මෙතනින් 15ක් විතර ගත්තොත් ඇති. ගොට්ට ගොඩක් ඕන නම් ගොඩක් ගන්න, නැත්නම් 15 14 ඒ විදිහට අරගෙන මෙහෙම හැඩ රේඛාව ගහගෙන මෙතනිනුත් අපි හැඩ කරලා ගන්නවා. මොකද මෙතන නැත්නම් අර දෙපැත්ත එල්ලෙන්න බලන හින්දා. ඊට පස්සේ අපිට කර ඇඳ ගන්න ඕන. කරට කරේ හරස් මිම්ම හොයා ගන්න ඔයාලට ලේසි. කර වට මිම්ම අරගෙන හතරට බෙදලා ඒන උතරෙන් අඟල් භාගයක් අඩු කරලා ගත්තාම ඔයාලට හරස් මිම්ම හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කර ගැඹුර 6ක් අරන් තියෙනවා. කර ගැඹුර 6යි මෙතන කොටුවක් ගහගෙන ඒ කොටුව ඇතුලේ අපිට අවශ්‍ය කරක් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ ඩාට් එක ගහ ගන්න ඩාට් එක අඳින්නේ පපුවට උස ගත්තා. අපිට මෙතන ඩාට් එකේ පළල හොයන්න පපුව අතර පරතරය ගන්න ඕන. පපුව අතර පරතරය ගන්න පපු පොයින්ට් දෙක අතර පරතරය. ඒ අරගෙන ඒන උත්තරේ දෙක බෙදලා එන උත්තරේ ගන්න. ඊට පස්සේ අපි හිතමුකෝ අඟල් 6ක් අඟල් 3යිනේ. අඟල් 3යි මෙතන පපුවට උස රේඛාවෙන් අපි අඟලක් පාත් කරලා තමයි ඉස්සරහා මේ ඩාට් එක ගහගන්න. එතකොට අඟල් පාතින් අඟල් 3ක් ලකුණු කරා, ඉන රේඛාවිනුත් 3ක් ලකුණු කරා. ඊට පස්සේ ගවුම් පහලට ගන්න ඉන රේඛාවේ ඉඳලා අඟල් 5ක් පාතට අරගෙන අඟල් 3 ලකුණු කරලා ඩාට් එකේ මැද රේඛාව ගහ ගන්නවා. ඊට පස්සේ ඉන රේඛාවේ තියලා අඟල් භාගි දෙපැත්තට ලකුණු කරලා හැඩ රේඛා ගහගෙන ඩාට් එක ඇඳ ගන්නවා. මේ විදිහටම අපි ඒ ලයින් ගවුමේ ඉදිරිපස පළුව එන්නේ. ඉදිරිපස මේ විදිහට. ඊට පස්සේ අපි පිටුපස පළුව හදා ගන්න ඕන. පිටුපස පළුව අපි ගන්නේ අඟල් භාගයක් ඇඳුමින් අඩු කරනවා. ඇඳුමින් අඟල් භාගයක් අඩු කරලා මෙතන උරහිස් වල ඉඳලා අඟල උඩට උස්සනවා. අඟල උඩ උස්සලා රේඛාව ගහගෙන ඊට පස්සේ මෙතන මුදුනේ ඉඳලා ඉදිරි මිම්ම අඟල් 1මාරක් පාත් කරගෙන මේ රේඛාවේ හැඩ රේඛාවක් ගහ ගන්නවා. ඉතිරි හරිය මේ විදිහට අරගෙන මේ විදිහට සම්පූර්ණම ගවුම හදා ගන්නවා. එතකොට අපි දැන් ඉදිරිපස පළුව හදාගත්තා, පිටුපස පළුව හදාගත්තා. දැන් ඔයාලට ඉන්නේ අත හැද ගන්න විදිහ කියන්නේ. අපේ අත දිග 8යි. ඊට පස්සේ එතන ඉඳලා හතර හමාරක් ගන්නවා. මේ පැත්තෙන් එක හමාරක් ගන්නවා. මෙතන ඉඳලා මේ ගන්න හතර හමාර අපි සම්මත මිම්මක්. හතර හමාර ගත්ත තැනින් අපි උරහිස් මිම්ම අරගෙන අඟල් එක හමාරක් එකතු කරලා එන මිම තමයි හතර හමාරේ රේඛාවේ ගන්නෙ. මෙතන මේ එක හමාර ගත්තේ අපි අත වාටිය මහන තැන ඒ රේඛාවත් ගහගෙන මේ රේඛාවත් ගහගන්න. ඊට පස්සේ අපි කරන්නේ අත දිග ගත්ත කොටසයි උරහිස් රේඛාවයි ඇඳගෙන ඒ අතර මැද හොයා ගන්නවා. ඔයාලට ලේසි ටේප් එක තියන්න. ටේප් එක තියලා මැද හොයාගෙන ඊට පස්සේ ඒ දෙක අතරත් මැද හොයා ගන්න. ඔයාලට පැහැදිලි ඇතිනම් කියනවා. ඊට පස්සේ මෙතන අතේ මුදුනේ ඉඳන් අඟල් භාගයක් උඩට
අඟල් කාලක් යටට අරගෙන අත මෙහෙම හැඩ කරලා ඇඳ ගන්න. මෙතනින් අත වටමින්ම ලකුණු කරා මෙතන ඉඳලා මෙතෙන්ට අත වටමින්ම මෙතන අපේ මින්මක් නෑ හැඩ කරලා අරගෙන මේ විදිහට තමයි අපි සාමාන්‍ය normal අත ඇඳ ගන්නෙ. ඔයාලට මං හිතනවා පැහැදිලි ඇති කියලා ඒ ලයින් ගවම කපා ගන්න විදිහම සරලව කියලා දුන්නා. මම ඔයාලට මේ වීඩියෝ එක දාලා ඊළඟට ඒ ලයින් ගවම මහලා පෙන්නන වීඩියෝ එක ඔයාලට දෙන්නම්. මං හිතනවා කියලා දුන්න විදිහ සාර්ථක ඇති. ඔයාලට කියලා දුන්නා තේරුණා ඇති කියලා. මොකද මේ මිමි ගන්න විදිහ මේ අපි ඉදිරිපස පළුව හා පිටුපස පළුව ඇඳගත් ආකාරය මේ තියෙන්නේ ඇඳගත් ආකාරය. මම මේ වීඩියෝ එක ඔයාලට දෙනවා. ඔයාලා බලන්න මේ වීඩියෝ එක පැහැදිලි නැත්නම් අපැහැදිලි තියෙනවා නම් මට කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දාලා හරි කියන්න 077යි 94යි 382 නම්බර එකට ඔයාලා කතා කරන්න. මම ඔයාලට මේකට උත්තර දෙන්නම්. සියලු දෙනාටම ස්තුතියි.